දවස් බලුත් අවුරුද්දක් කරා අපේ යාළුවන්ට. අද මම යන්නේ අපේ හේන පැත්තට. හේනේ තියෙනවා සුපිරි වාඩියක් ගැහුවා මං හේනේ. ඒකත් ඔයාලට පෙන්නගෙන සුපිරි විදියක් ගන්න තමයි හදන්නේ. අපි හේනට යනකොට මේ තියෙනවා හේන් ටිකක් මෙහෙ. තල ගහපුවා තියෙනවා, මුං ගහපුවා තියෙනවා. දැන් ඒවත් එන්නගෙන තමයි යන්නේ. බලන්න යාළුවෝ ඌරෝ ඇවිල්ලා දීලා තියෙනවා සුපිරි දෙයක් අහලා ගියා වගේ. මේ ආයෙම දෙන්නේ මේ ඌරෝ පෙරලා ඇවිල්ලා. එන්න. ඉතිරයට ඇවිල්ලා තියෙනවා මෙතන. අපේනවා. මේ කලාඳුරු කන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. සම්පූර්ණ ඌරෝ පෙරලා. විදියටම තියෙන්නේ ඌරෝ පෙරලා තියෙන්නේ. දරංචෝක් ඇවිල්ලා තියෙනවා ඊයේ. තියෙන්නේ මුව ගාවක් තමයි මේ තියෙන්නේ. මේකත් බලාගෙන අපි මුව යන් ඉස්සරහට. අපේ හේන තමයි යන්නේ දැන්. ඊළ පෙන්නනවා කොහෙන විස්තරය වලට. වාඩියකුත් තියෙනවා. ලොකු වාඩිය පැත්තට. මේ වාඩියක් තියෙනවා. වාඩිය අයියා කෙනෙකුත් ඉන්නවා. අපි ගිහලා බලමු පොඩ්ඩක් වාඩියට. මොකද ඇත්තේ කියලා. එයා මොකෝ වෙන්නේ? මෙන්න මේ එයා උටි පුච්චන් පිටියනවා. කොහොම තමයි දී වාඩියට ජීවිත. ටික කාලා පාඩුවේ ඉන්නවා ඉතින් යන්න විදියක් නැහැ වඳුරුනේ. මේ ඉදරට යන්න විදියක් නැහැ. ඊයොත් ඉවරයිනේ. ඊයොත් බඩු දෙනවා. නාඩි 5යි. බලාගෙන ඉන්නේ අපි කොහාටද යන්නේ කියලා. ini lipa ini අලිවැටේ කරන්ට් එක සපේන සර්කිට් එක. කරන්ට් එක දාන්න ඕනේ නැත්නම් ඉතින් හේන් බේරන්න අමාරුයි මෙහෙ. සෝල දාලා එහෙම තමයි ඉතින් මේ කරන්ට් එක මේ හදාගන්නේ.
පේනවා මේ වැඩිහිටි කන්ද. වැඩිහිටි කන්ද. වැඩිහිටි කන්දත් එක්කම මේ පැත්තට තමයි අපි මේ කරලා තියෙන්නේ. පදමුණ රොඩිය පිච්චිලා තියෙනවා. එනගම යනවා යන්නේ හාමුදුරුවෝ සරණ එන. හරි පරිස්සමෙන් ඉන්න එන. Mua hari orang ingin ada idam belagan nak kollo ada megin mana ini gate dua. Ada dalam ini Ali. Ini current ke dalam ada. Bukan nanti hari amaru me agak current. Ini lah min mulu sadde. Lalu අපි යන්නේ අපේ හේනට ගිහිල්ලා ගහක් උඩ සුපිරි පළක් හදලා තියෙනවා. ඒකත් දෙන්නගෙන එතන පොඩ්ඩක් සුද්ධ කරගන්න ඕන. මොකද දවසින් ගියේ නෑ. පොඩ්ඩක් ඉන්න පුළුවන් විදිහට පරිසරය චුට්ටක් හදලා ඉලිපෙහෙලි කරලා එන්න තමයි යන්නේ. දැන් ඉස්සරහට ඒ දිගටම වීඩියෝ ටිකක් ගන්න බලාපොරොත්තු වෙනවා එතනම. මම පෙන්නන්නම් ඔයාලට. මාත් එක්ක රැඳිලා ඉන්න ඉතින් වීඩියෝ එකත් එක්ක. එහෙනම් අපි ඉල බලමු මෙතන තාත්තේ මොකද කියලා. මෙතන තියෙනවා මේ බෙහෙත් ඇඬුරු. අතපය කැඩිච්චාම බඳින්නේ. ඔන්න ඉතින් යාළුවෝ අපේ හේනට නම් ආවා. හේන නම් පොඩ්ඩක් ඉතින් කැලා වෙලා තියෙන්නේ. අපි යමුකෝ අපේ වාඩියට ඉස්සෙල්ලාම. ඔන්න යාළුවනේ මගේ වාඩිය මම හදලා ඉවරයි. මම බලන්න වාඩියත් එක්කම මේ තියෙන වැඩිහිටි කන්ද.